වික්ටෝරියා වේල්ලේ සැඟවුණු ඒ විස්මිත කතාව ගැනයි අද වීඩියෝ එක වෙන්නේ. ඉතින් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා මේ සුවිශේෂී වීඩියෝ එකේ අවසන් තප්පරයේ තෙක්. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපේ රටට අවශ්‍ය විදුලියෙන් වැඩිම කොටසක් උත්පාදනය කරලා ජාතික පද්ධතියට එකතු කරන මධ්‍යම කඳුකරේ පිහිටි වික්ටෝරියා ජලාශය සහ බලාගාරය ගැන නොදන්නා කෙනෙක් නැහැ. මහවැලි ගඟත් කුළුඟගත් එකතු වෙන තැන නිර්මාණය වුණු මේ දැවැන්ත වික්ටෝරියා වේල්ල ශ්‍රී ලාංකිකයන් විදියට අපිට දායාද වුණේ නිකම්ම නෙවෙයි. ඒ පිටුපස තියෙන්නේ ඉතාමත් රසවත් වගේම ත්‍රාස්‍යජනක දේශපාලක උපාය මාර්ගයක්. 1949 වසරේ ඉඳලම ලංකාවේ බලයට පත්වුණු හැම රජයක්ම මේ ව්‍යාපෘතිය ගැන සිහින මැව්වත් ඒ සඳහා අවශ්‍ය යෝධ ධනස්කන්ධය සොයා ගැනීම ලොකු අභියෝගයක් වුණා. රටේ තිබුණු ආර්ථික තත්ත්වයක් එක්ක අපේ සල්ලි වලින් මේක හදන්න ගියා නම් අවුරුදු 30ක්වත් ගත වෙනවා. නමුත් 1980 දශකයේදී මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සහ ගාමිණී දිසානායක මැතිතුමාගේ දුර්දර්ශී උපාය මාර්ගයක් නිසායි. වික්ටෝරියා ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් හොයාගන්න එංගලන්තයට ගිය ජේ.ආර්. ජනාධිපතිතුමා සහ ගාමිණී දිසානායක මැතිතුමා මුණ ගැහෙන්නේ දෙවන එලිසබෙත් මහරජිනවයි. එතනදී ජනාධිපතිතුමා අපූර්ව යෝජනාවක් කරනවා. එතුමියට කියනවා ලංකාවේ හදන්න යන මේ දැවැන්ත ජලාශයට රැජිනගේ අත්තම්මා වන වික්ටෝරියා රැජිනගේ නම දාන්න අපි කැමතියි කියලා. හැබැයි ඒකට අපිට ඔබතුමියගේ රටෙන් ණයක් ඕනේ කරනවා කියලා පවසනවා. ඇත්තටම එතන තිබුණු ස්වභාවික දියඇල්ලේ නම වික්ටෝරියා නිසා ඒ නම යොදා ගන්න සැලසුම් කරලා තිබුණත් මේ නම පාවිච්චි කරලා රැජිනගේ හිත දිනා ගන්න ජනාධිපතිතුමා සමත් වුණා. මේ කතාවෙන් ගොඩාක් සතුටු වුණු එලිසබෙත් රැජින මේ ව්‍යාපෘතියට ණයක් නෙවෙයි ආධාරයක් විදියට සම්පූර්ණ මුදල ලබා දෙන්න එංගලන්ත රජයට නිර්දේශ කළා. ඒ වෙලාවේ එංගලන්ත අගමැති වුණු මාග්‍රට් තෑචර් මැතිනිය මේකට එකඟ වුණේ එක කොන්දේසියක් උඩයි. ඒ තමයි මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු එංගලන්තයේ ඉංජිනේරු සමාගමකට පැවරිය යුතුයි කියන එක. ඒ විදියට තමයි රුපියල් මිලියන 8,900ක දැවැන්ත ආධාරයක් අපේ රටට ලැබුණේ. මේ අභියෝගාත්මක ඉදිකිරීම බාර වුණේ ලෝක ප්‍රකට බැල්ෆෝ බිටි සහ නටාල් සමාගමටයි. මධ්‍යම කඳුකරේ මහා මූකලානක් වෙලා තිබුණු පාරක් තොටක්වත් නොතිබුණු තෙල්දෙනියේ ප්‍රදේශයේ මේ දැවැන්ත ව්‍යාපෘතිය නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මෙහි තිබෙන විශේෂම කාරණය තමයි වික්ටෝරියා වේල්ල කියන්නේ ද්විත්ව ආරුක්කු හැඩයේ කොන්ක්‍රීට් වේල්ලක් වීම. මීටර් 122ක් උස සහ මීටර් 522ක් දිග මේ වේල්ල හදන්න එකම යකඩ කම්බියක්වත් පාවිච්චි කරලා නැහැ. ඒ වගේම කොන්ක්‍රීට් මිශ්‍රණය සකස් කරලා තියෙන්නේ අයිස් වතුර පාවිච්චි කරලයි. විනාඩි 3ක් ඇතුළත අදාළ ස්ථානයට කොන්ක්‍රීට් එක දාන්න බැරි වුණොත් ඒ සම්පූර්ණ තොගයම අහක දාන්න තරම් ඔවුන්ගේ ප්‍රමිතිය ඉහළ මට්ටමක තිබුණා. ලංකාවේ දක්ෂ ඉංජිනේරුවරයෙක් වුණ චන්ද්‍රා පෙරේරා මහතාත් නේවාසික ඉංජිනේරුවරයා විදියට මේ දැවැන්ත නිර්මාණයට දායකත්වය ලබා දුන්නා. අවසානයේදී 1985 අප්‍රේල් මාසයේදී මාග්‍රට් තෑචර් ඇගමැතිනිය විසින් විවෘත වුණ මේ වික්ටෝරියා ජලාශය අදටත් අපේ රටට කරන සේවය අතිවිශාලයි. මෙගාවෝල්ට් 210ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට ලබා දෙනවා වගේම මහවැලි සී කලාපයේ සහ බී කලාපයේ කුඹුරු අක්කර ලක්ෂ ගානකට දියවර සපයන්නේත් මේ ජලාශයෙන්. ගං වතුර පාලනය කරන්න තියෙන ස්වයංක්‍රීය සොරවු පද්ධතිය නිසා මහියංගනය වගේ පහළ ප්‍රදේශ ගං වතුරෙන් ආරක්ෂා වෙනවා. සුද්දන්ගෙන් අපේ රටට අරගෙන ගිය සම්පත් වලට හිලව් වෙන්න ඔවුන් ලවා මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් කරවා ගන්න එදා හිටපු නායකයන්ට තිබුණු දුර්දර්ශී බව අදටත් අපි අගය කළ යුතුයි. වික්ටෝරියා වේල්ලේ විස්මිත කතාව ඔය විදිහට තමයි අවසන් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන ගමන් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම්
දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් නොටිෆිකේෂන් එක මුලින්ම ඔයා ළඟට ගෙන්න ගන්න. පහළ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. තවත් දවසක තවත් කතාවකින් හමු වෙමු. මම ඒස් සෙල්විදු.